එන්නේ ඉතින් මෙතනනේ කාසිය වාසිය දිනා ගන්නට සමත් වෙනවා. ඔදම්මිට ගාමිණී කණ්ඩායම හැමදාමත් කාසිය වාසියට ආදරය කරපු ගාමිණිය අද මේ ජාත්‍යන්තර පිටිය තුල ඉඳගෙන වසර 26කට පස්සේ ආසාවෙන් ආපු පිටිය තුල ඉඳගෙන මෙන්න දෙවන පන්දුවෙන් ක්‍රීඩා පිටියෙන් ඔබට යන පහර මෙන්න පළමු ලකුණ ඒ තමයි ජාතික සූර රොෂාන් කුමාරයි මිත්‍රෝනි. රොෂාන් කුමාරයි මිත්‍රෝනි මම හැමදාමත් කියන කතාවක් තිබෙනවා. රොෂාන් දිනාගත්ත මේ සර්ටිෆිකට් තුන ලංකාවේ පාසල් ක්‍රීඩකයෙක්ගෙන් තමයි ආරම්භ කරන්නට වෙන්නේ. ඒ තමයි පාසලෙන් එල්ල ගහලා සමස්ත ලංකාවෙන් පාසල් එල්ල සූර්යා වෙලා ඊට පස්සේ 45 වෙන ජාතික මහා ක්‍රීඩාවලේ එල්ල සූර්යා වෙලා 2018 2019 එල්ල සම්මේලන ජාතික සූර්යා වෙලා මේ ත්‍රිත්වයේම ජාතික සූරයන්ගේ රොෂාන් කුමාරයි මෙන්න රජිත පසංග බොස කුමාර බලන්න ආසයි මේ තමයි ඔදම්මිට ගමේ කමයි අපේ කමයි ඒ සැබෑ ශක්තිතාවය ඒ කතාවක් තමයි ඔදම්මිට ගාමිණී පසුගිය කාලේ චූට්ටක් වැටිලා වගේ හිටියේ. හැබැයි මම හැමදාම කියපු දෙයක් තමයි ඔදම්මිට ගාමිණී ලංකාවේ එල්ල ගහන්නේ එක්තරා ක්වොලිටි එකක් තබාගත්ත කණ්ඩායමක් වශයෙන්. ඒ නිසා තමයි මේ ජාත්‍යන්තර පිටියේ 96 ජාතික සූර්යා වෙච්ච නිශාන්ත සිල්වා මේ පිටියේදී තොටලංගරුණ කණ්ඩායමෙන් නිමකින් පරාජයට පත් කරන්නට දායකත්වය ලබා දෙන්නේ. මෙන්න ආදරණීය රොෂාන් කුමාර මෙන්න කැපෙන පහරකට යනවා වේගෙන් දිවයා යුතු මොහතක. මෙන්න තවත් ලකුණක් එනවා මිත්‍රෝනි. මේක තමයි ගමේ කම අපේ කම උදම්මිට කම සංකල්පය